සුබම සුබ දවසක් කියලා බලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කරන් කරලා තින්නේ NSB Bank එකේ මේ වෙනකොට ඔයාලට ගෙවන FD rates කොහොමද කියලා දෙන වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක skip නොකර දිගටම ඔයාලට වීඩියෝ එකත් එක්ක හඳුනන්න කියලා මතක් කරන ගමන් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු NSB Bank එකේ ඔයා දාන FD එකට rate එක කොච්චර ගෙවනද කියලා බලන වීඩියෝ එකට. හොඳයි ඉතින් මම මේ විදිහට ඕපන් කරගත්තා NSB Bank එකේ FD rate සම්බන්ධ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එක පහළට මෙහෙම යනකොට ඔයාලට මෙන්න මේ වගේ මෙනු එකක් පෙන්නයි. මේ මෙනු එකේ ඔයාලට ඔයාලා දාන FD එකට අනුව දැනට ගෙවන පොලිය කියන්නේ අද වෙනකොට 2026 දෙවනි මාසයේ 21 වෙනිදා වෙනකොට ගෙවන පොලි ප්‍රතිශතය, ඒ කියන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතය ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක කරා බලා ගැනීමේ හැකියාව තියෙනවා. මම කීපයක් ඔයාලට එක්ස්ප්ලেইন කරන්න මේ විදිහට. ඉතින් මුලින්ම තියෙනවා රුපියල් ලක්ෂයක පික්ස් එකක් මාස 60ක. ඒක නම් මාසෙට පොලිය ගන්න බෑ. කල්පිරීමෙන් තමයි පොලිය ලබා දෙන්නේ. ඊට පස්සේ ඔයාලට එතනදී පොලිය ගෙවනවා 7.75ක්. ඊට පස්සේ නැවතත් අවුරුදු 5 පොලිය තියෙනවා. මන්ත්ලි අපිට පොලිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා ලක්ෂ 10යි අවම තැන්පතුව. ඊට පස්සේ තව නැවත එකක් තියෙනවා රිටයර්මන්ට් බෙනිෆිට්ස් එකක්. ඒ කියන්නේ රිටයර් වෙච්ච අයට රිටයර්මන්ට් ප්ලෑන් එකක් තියෙනවා. ඒකත් මන්ත්ලි පොලිය ගන්න පුළුවන්. 107ක පොලියක් ගෙවනවා ලක්ෂ 10යි තමයි අවමය. ඊට පස්සේ අවම තැන්පතුව ලක්ෂ 10යි තියෙනවා මාස 48ට. ඒකත් මන්ත්ලි ගන්න බෑ 7.5ක් ගෙවනවා. ඊට පස්සේ නැවත එකක් තියෙනවා මාස 48 පික්ස් එකක් ලක්ෂ 10 අවම තැන්පතුව. ඔයාලට 6.5ක පොලියක් මන්ත්ලි ගන්න පුළුවන්. ඒ විදිහට මාස 36 ඊට පස්සේ මාස 36 මාස 24 ඒ කියන්නේ අවුරුදු දෙකේ එකක් තියෙනවා ලක්ෂ 10 6.75ක් ගෙවනවා මන්ත්ලි ඔයාලට පොලිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ නැවතත් මාස 24 ඊට පස්සේ අභිමන් සමරුම් කියලා අලුතෙන් හඳුන්වලා දීපු ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා මාස 24ක පෙබරවාරි 1 වෙනිදා සිට මාර්තු 1 වෙනිදා වෙනකන් විතරයි මේ ෆික්ස් එක දාන්න පුළුවන්. රුපියල් ලක්ෂය අවම තැන්පතුවෙන් වලට දාන්න පුළුවන්. කල්පිරීමේදී පමණයි මේ පොලිය ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. හැබැයි 9.25ක පොලියක් ඔයාලට ලැබෙනවා. ඉතින් මෙන්න මෙතන නම් පොඩි වාසියක් තියෙනවා. ඔයාලා මේ වගේ ෆික්ස් එකක් දානවා නම් මෙතනදී ඔයාලට වාසියක් තියෙනවා. මේ වගේ රුපියල් ලක්ෂයකට ටිකක් ලොකු පොලියක් ලැබෙනවා NSB එකේ 9.25ක වගේ. ඊට පස්සේ මම එන්න ලංකාවේ ගොඩක් අය මේ වෙනකොට දාන ෆික්ස් එක තමයි මාස 12. ඒ කියන්නේ අවුරුද්දක් කල්පිරීමේදී සහ අවුරුද්දක් දාලා මන්ත්ලි ගන්න ෆික්ස් එකක් තමයි ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන්නේ. ඉතින් මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔයාලගේ අතේ තියෙන මුදල ෆික්ස් එකක් විදියට දාලා ඒකෙන් පොලිය ගණනය කරන්න කියලා දැනට මම මේ තියෙන ටික පහලට එක්ස්ප්ලেইন කරගෙන යන්නම්. ඊට පස්සේ මාස 12ක ෆික්ස් එකක් තියෙනවා 106.5ක් ගෙවනවා. මේකත් කල්පිරීමේදී විතරයි ගන්න පුළුවන්. තවත් ඔයාලට තියෙනවා මාස 12ක ෆික්ස් එකක් 106.5ක් ගෙවනවා. මේක මන්ත්ලි ඔයාලට පොලිය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ලක්ෂ 5 වම තැන්පතුවේ ෆික්ස් එකක් තියෙනවා මාස 7 ෆික්ස් ඩිපොසිට් එකක් 6.6ක් ගෙවනවා. කල්පිරීමේදී පමණයි ඔයාලට පොලිය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මාස 6ක ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා 6.5ක් ගෙවනවා. කල්පිරීමේදී පමණයි ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මාස 4ක ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා අවම තැන්පතු ලක්ෂ 5යි 6.35ක පොලියක් ගෙවනවා. මේක ලබා ගන්න පුළුවන් කල්පිරීමේදී පමණයි. මෙතනදී අපි කතා කරපුව අවුරුද්දට අඩු සෑම ෆික්ස් ඩිපොසිට් එකක්ම කල්පිරීමේදී පමණයි ඔයාලට පොලිය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දට වැඩි නම් තමයි ගොඩක් දුරට මන්ත්ලි පොලිය ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඊට පස්සේ මම ටිකක් තව පහළට යන්න පෙන්ෂනර්ස්ලට තියෙනවා 6.75ක මන්ත්ලි පොලියක් ගෙවන ෆික්ස් එකක්. ඊට පස්සේ ගෞරව මන්ත්ලි ෆික්ස් එකක් තියෙනවා 6.75ක් ගෙවනවා. ඊට පස්සේ ගෞරව කල්පිරීමේදී ලබා ගන්න ෆික්ස් එකක් තියෙනවා 7.25ක් ගෙවනවා. ගෞරව මන්ත්ලි තව එකක් තියෙනවා. ඒ කියන්නේ මේක මාසේ කල්පිරනකොට හම්බ වෙනවා. ඉතින් මාසේ කොහොමත් අපි මාසයක් යනකොට අපිට පොලිය හම්බ වෙනවා මෙන්න මේ ෆික්ස් ලබා ගැනීමේදී. ඉතින් මම මේ විදිහට යන්න මාස 12යි ලංකාවේ ගොඩක් පාවිච්චි කරන මෙන්න මේ වගේ ෆික්ස් ඩිපොසිට් එකකට මම ඔයාලට සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් වගේ අතින් දැම්මොත් කොච්චර පොලියක් ඔයාලට ලැබෙනවද කියලා අදාළ වශයෙන් ඔයාලට පෙන්නන්නම්. 6.75ක් ලැබෙනවා කල්පිරීමේදී. අපි බලමු ඒක කොහොමද කියලා. මම මේ විදිහට ලක්ෂ 5ක් ටයිප් කරගන්නවා.
ඉතින් මේ ලක්ෂ 5 වැඩි කරන්න ඕනේ 6.75 බෙදන්න ඕනේ 100. ඔයාලට 33750ක් වාර්ෂිකව ලැබෙනවා වාර්ෂික පොලිය විදියට. මේ තියෙන ඔයාලා බදු අය කරගන්න කලින් පොලිය. ඉතින් මෙතනදී ඔයාලා බදුත් අය කරලා අයින් කරනවා නම් මේක වැඩි කරනවා 0.9 වැඩි කරලා ඔයාලට මෙන්න මේ ගාන තමයි වාර්ෂික පොලිය හම්බෙන්නේ. මෙතනදී ඔයාලා මේක 12ට බෙදන්න එපා. මොකද මන්ත්ලි ගන්නවා නම් ඔයාලට මීට වඩා අඩු පොලියක් ලැබෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඔයාලා සාමාන්‍යයෙන් අවුරුද්ද කල් පිරුණාට පස්සේ ඔයා පොලිය ගන්නවා නම් මෙන්න මේ ගාන තමයි ඔයාලට හම්බෙන්නේ රුපියල් 30375ක් වගේ පොලියක් තමයි ලක්ෂ 5ක FD එකක් දැම්මොත් ඔයාලට ලැබෙන්නේ. ඉතින් මම දැන් පෙන්නන්නම් ඔයාලට ලක්ෂ 5ක් මන්ත්ලි පොලිය ගන්න දැම්මොත් එහෙම කොහොමද කියලා. මම ඉතින් ලක්ෂ 5 ටයිප් කරගත්තා. මේ ලක්ෂ 5 අපි වැඩි කරන්න ඕනේ 6.5යි. මේක බෙදන්න ඕනේ 100. රුපියල් 32500ක් වෙනවා. ඊට පස්සේ අපි බදු මුදල් ගෙවුවට පස්සේ ඔයාලට 29250ක මුදලක් තමයි ලැබෙන්නේ. මෙන්න මේ මුදල ඔයාලා බෙදන්න ඕනේ 12ට. රුපියල් 2437.50ක මුදලක් තමයි ඔයාලට ලක්ෂ 5ක මුදලක් මාසිකව පොලිය අතට ගන්න පික්ස් එකක් දැම්මොත් ඔයාලට ලැබෙන රුපියල් 2437ක මුදලක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලා පොලිය ගණනය කරන්න ඕනේ. ඉතින් හිතන්න ඔයාලා ගාතේ තියෙන්නේ රුපියල් ලක්ෂයයි කියලා. ලක්ෂය ඔයා මේ විදිහට ටයිප් කරගෙන ඔයාලට පුළුවන් මේක වැඩි කරගන්න දැනට ගෙවන 6.75න් අවුරුද්දකට පොලිය ලබා ගන්න තමයි දාන්නේ. මේක බෙදනවා 100න්. බෙදුවට පස්සේ ඔයාලට එනවා රුපියල් 6750ක මුදලක්. මෙන්න මේක තමයි රුපියල් ලක්ෂයක් දැම්මොත් ඔයාලට ලැබෙන පොලිය මුදල. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ අතේ තියෙන ගාන කැල් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ පික්ස් එක මොන බැංක් එකේද දාන්න කියලා හරියටම නිගමනය කරන්න. ඉතින් වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න මතක තියාගන්න. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ආයෙ හමුවෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.